අපි මෙම වීඩියෝෙන් සාකච්ඡා කරන්නේ වඩා පිළිගත හැකි ලුයිස් තිත්තිරි ව්‍යුහයක් ලබා ගන්න කොහොමද කියලා. මේකෙදී කිසියම් නීති පද්ධතියක් අනුගමනය කරමින් තමයි අපි මේ වඩා පිළිගත හැකි ලුයිස් තිත්තිරි ව්‍යුහය ගොඩනගන්නේ. මේකෙදී පළවෙනිම නීතිය විදිහට අපි දැනගන්නට ඕනේ මේ හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් වල සංයුජතාවය එකයි. ඒගොල්ලන් දක්වන්න පුළුවන් සංයුජතාවය එකයි. ඒ නිසා සරල අණුවක කිසි විටකත් මේ පරමාණු දෙක මධ්‍ය පරමාණු වෙන්නේ නැහැ. ඒ වගේම මධ්‍ය පරමාණුව වෙන්නේ බොහෝ විට වඩා විද්‍යුත් ධන, ඒ කියන්නේ විදුරණතාවයෙන් අඩුම පරමාණු. හැම විටම නෙමෙයි, බොහෝ විට වෙන්නේ ඒකයි. නිසා ඒ ගැන කල්පනා කරලා අණුවක හෝ ආයනයක අපි වඩා පිළිගත හැකි ලුයිස් තිත්තිරි ව්‍යුහය ගොඩනගනකොට මුලින්ම කරගන්න ඕන දේ තමයි ඒ සඳහා සැකිල්ල නිර්මාණය කිරීම. ඒකට අපි සරල අණු කීපයක් සලකා බලමින් මේ නීති පද්ධතිය එක අවස්ථාවලදී ඉස්මතු කරලා පෙන්눔 කරමු. දැන් සරලම අණුවක් විදිහට අපි ගත්තොත් CO2 වන්. දැන් මේකේ සැකිල්ල මධ්‍ය පරමාණුව කාබන්. සැකිල්ල මෙන්න මෙහෙමයි. ඒක තමයි සැකිල්ල. ඊට පස්සේ දෙවෙනි නීතිය අවස්ථාව. දෙවෙනි නීතිය විදිහට ගන්න වෙන අපිට මේ පරමාණු වල සියලුම පරමාණු වල සංයුජතා කවච වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ගණනය කරන්න ඕනේ. සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන. කීයක් වෙනවද? කාබන් වලින් 14 වෙනි කාණ්ඩයේ ආරම්භක මූලිකාවේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 4යි. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. එකෝ පරමාණුක තියෙනවා 6ක්. ඒ වගේ දෙකයි. ඒතර එනවා 4 ධන 12 සමානයි 16. මොන විදිහට සියලුම පරමාණු වල සංයුජතා කවච වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ගණනය කරන්න. දැන් ඊට පස්සේ සැකිලි ව්‍යුහයේ එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන දෙක බැගින් ඉවත් කරන්න. ඉතිරි ඉලෙක්ට්‍රෝන ගණන. මේ ඉවත් කළාට පස්සේ ඉතිරි ඉලෙක්ට්‍රෝන ගණන. දාසයෙන් අඩු කරන්න ඕන 4ක්. බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4යි. ඉතිරිනවා 12. ඉලෙක්ට්‍රෝන ගණන දෙකෙන් බෙදලා යුගල බවට පත් කරනවා. යුගල 6යි. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල 6 මේ O පරමාණු දෙකට අපි ලකුණු කරන්න ඕනේ අෂ්ටකය සම්පූර්ණ වෙන පරිදි. ඒකට O පරමාණුවට දැන් මෙතනින් එන ඉලෙක්ට්‍රෝන දෙකනේ අයිති වෙන්නේ. ඒක තව 6ක් ඕනේ. දැන් යුගල 3 බැගින් O පරමාණු වලට දෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන යුගල 6 ඉවරයි.
දැන් ඕවල අෂ්ටකය සම්පූර්ණ වුණාට ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වුණාට කාබන් වලට අයිති වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන 4යි තාම. අෂ්ටකය සම්පූර්ණ නැහැ. ඒ සඳහා මේ පර්යන්ත ඕ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන යුගල කාබන් වෙතට දක්වන්න. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට දැම්මොත් මොකක්ද ඇති වෙන තත්ත්වය? අෂ්ටකයේ කාබන් වලට දැන් අයිති ඉලෙක්ට්‍රෝන 4යි 2යි 6යි. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතනට දාන්න. දැන් කාබන් වල අෂ්ටකය හරි. තමයි කාබන් ඩයොක්සයිඩ් වල සඳහා වඩා පිළිගත හැකි ලුයිස් තිත් ඉරි ව්‍යුහය. බලමු ඊළඟ උදාහරණය වශයෙන් H2O අණුව ජල අණුව බලමු. සරල අණු වලින් සිද්ධාන්තය තේරුම් ගන්න. මධ්‍ය පරමාණු ඔක්සිජන් සැකිල්ල මෙහි. බලන්න සංයුතිත ඉලෙක්ට්‍රෝන ගන්න. O පරමාණුවේ සංයුතාකාරී ඉලෙක්ට්‍රෝන 6යි හයිඩ්‍රජන් එක පරමාණුක 1යි ඒ වගේ දෙගුණයක්. 6 2යි 8යි. දැන් සැකිල්ල එක බන්ධනයක් වෙනුවෙන් ඉලෙක්ට්‍රෝන යුගලය වගේ ඉවත් කරන්න. ඉලෙක්ට්‍රෝන දෙක බැගින් ඉවත් කරන්න. ඉතිරි ඉලෙක්ට්‍රෝන ගණන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක දෙකෙන් බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4ක් ඉවත් කරනවා. 4යි. ඒවා යුගල බවට පත් කරන්න. යුගල දෙකයි. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල දෙක අපි සාමාන්‍ය යොදන්න ඕනේ පර්යන්ත පරමාණුවට අෂ්ටකයේ සම්පූර්ණ වෙන පරිදි. නමුත් දැන් හයිඩ්‍රජන් වල එවැනි තත්ත්වයක් නැහැ. හයිඩ්‍රජන් වල හීලියම් වල වින්‍යාසය දැනටත් ඇහිලා. නිසා ඉලෙක්ට්‍රෝන යුගල දෙක අපි යොදන්න ඕනේ ඔක්සිජන් පරමාණු. ඔන්න ජල අණුව සඳහා වඩා පිළිගත හැකි ලුයිස් තිත් ඉරි ව්‍යුහය. තවත් උදාහරණයක් ලෙස ජල අණුව වගේම අණුවක් තමයි ඇමෝනියා අණුව. සැකිල්ල
ඔය සැකේ. සංවිතා ඉලෙක්ට්‍රෝන ගන්න. නයිට්‍රජන් 15 වෙනි කාණ්ඩයේ ආරම්භ මූලද්‍රව්‍ය සංවිතා ගාවච ඉලෙක්ට්‍රෝන 5යි. හයිඩ්‍රජන් පරමාණු වලින් එක බැගින් 3යි. සමානයි 8යි. ඊට පස්සේ සැකිල්ලේ අඩංගු බන්ධන 3ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 6ක් ඉවත් කරන්න ඕනේ. ඉතිරි ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන 6ක් බන්ධන 3ට ඉවත් කළාම 2යි. යුගල ගන්න 1යි. කොහොමද ඉලෙක්ට්‍රෝන යුගලය යොදන්න ඕනේ? හයිඩ්‍රජන් වල යෙදීමක් නැහැ. හීලියම් වල වින්‍යාස උදා කරගෙන තියෙන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන යුගලය අපි යොදන්න ඕනේ නයිට්‍රජන්. ඔන්න ඇමෝනියා අණුවේ ලුයිස් 33 යුගලය. දැන් අපි බලමු තවත් උදාහරණයක් වශයෙන් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණු CCl4 අණුව. සැකිල්ල කොහොමද වෙන්නේ? සැකිල්ල මෙහෙම. දැන් බලමු සංයුතිතා ඉලෙක්ට්‍රෝන ගන්න. කාබන් 14 වෙනි කාණ්ඩයේ ආරම්භක මූලද්‍රව්‍ය සංයුතිතා ඉලෙක්ට්‍රෝන 4යි. ක්ලෝරින් 17 වෙනි කාණ්ඩයේ දෙවෙනි මූලද්‍රව්‍ය සංයුතිතා ඉලෙක්ට්‍රෝන 7යි පරමාණු 4ක් තියෙනවා. ඒක කීයක් එනවද? 4ක් 4 28යි 4යි 32යි. දැන් සැකිල්ලේ බන්ධන 4ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන බන්ධනයකට 2 ගානේ ඉලෙක්ට්‍රෝන 8ක් ඉවත් කරන්න. ඉතිරි ඉලෙක්ට්‍රෝන ගන්න. විසි හතරයි. යුගල ගණන මේක දෙකෙන් බෙදුවාම 12.
ඉලෙක්ට්‍රෝන යුගල 12යි. ඉලෙක්ට්‍රෝන යුගල 12 අපි උදාන පර්යන්ත පරමාණු වල ක්ලෝරින් පරමාණුවට අෂ්ටකයේ සම්පූර්ණ වන C. ඒතර මෙතන 2යි තව 6ක් ඕන. එක පරමාණුවකට යුගල 3 බැගින් දාන්න වෙනවා. දැන් කාබන් වල අෂ්ටකය සම්පූර්ණයි. බන්ධන 4යි ඉලෙක්ට්‍රෝන 8 9. ක්ලෝරින් වලත් අෂ්ටකය සම්පූර්ණයි. ඔය තමයි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණුව සඳහා වඩා පිළිගත හැකි ලුයිස් තිත් ඉරිව්‍යුව. ඊළඟ උදාහරණ වශයෙන් ගමු SO2 අණු. සල්ෆර් ඩයොක්සයිඩ් අණු. සැකිල්ල ඔහොමයි. දැන් බලමු සංයෝජතා ඉලෙක්ට්‍රෝන ගන්න. ඔක්සිජන් පරමාණුවේ 6යි. සල්ෆර් 16 වෙනි කාණ්ඩයේ දෙවෙනි මූලද්‍රව්‍ය ඒත් සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඔක්සිජන් 6ව 2යි. 18යි. බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4ක් අඩු කරන්න ඕන. අඩු කළාම ඉතිරි ඉලෙක්ට්‍රෝන ගන්න. දාට ඍණ 6 සමානයි 12යි. යුගල ගණන 6යි. හරි. පොඩි වැරදීමක්. උතන 18 ඍණ 4 බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4ක් ගන්න. 14යි. දැන් ඉතිරි වෙන්නේ 7. යුගල ගණන 7යි. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල ටික බෙදන්න ඕනේ. මුලින්ම පරයන්ත පරමාණු වන ඔක්සිජන් පරමාණු දෙකේ අෂ්ටකයේ සම්පූර්ණ වන පරිදි එකකට යුගල 3 බැගින්. ඒකට ඉලෙක්ට්‍රෝන යුගල 6ක් ගියා. තව එක යුගලයක් ඉතුරුයි. ඒක මධ්‍ය පරමාණුවට දාන්න.
ස්වල්ප පරමාණු. ඒක යොදන්න ඕනේ මධ්‍ය පරමාණුට. ඔන්න අලුත් අවස්ථාවක් මධ්‍ය පරමාණුට යොදන්න. දැන් මෙන්න මෙතෙන්දී අලුත් නීතියක් මතුවෙනවා. අලුත් අවස්ථාවක් මතුවෙනවා. ඒ තමයි මේ විධිමත් ආරෝපණය කියන එක. දැන් ඕ පරමාණු වල බලන්න විධිමත් ආරෝපණය ඕ පරමාණුක විධිමත් ආරෝපණය කියන එක. දැන් මෙතනින් තියෙන ඉලෙක්ට්‍රෝන 6ක්. මේ බන්ධනයෙන් එකක් එයාට අයිති. එකක් සල්ප වලට ඉන්නේ. එතකොට ඕ පරමාණු ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මෙයාට තියෙනවා අමතර ඉලෙක්ට්‍රෝනය. මෙතනත් ඒ වගේ. 6යි මේ බන්ධනයෙන් එකයි 7යි. ඒ නිසා මේ ඒකසර යුගලයක් බන්ධන කරලා ද්විත්ව බන්ධන බවට පත් කරනවා. දැන් ඔක්සිජන් වල ආයිති මෙතන ඉලෙක්ට්‍රෝන 2යි මේ 4යි 6යි. මෙතනින් 2යි මේ 4යි 6යි. සල්ෆර් වලට මෙතනින් 2යි මෙතනින් 2යි 4යි මේ 2යි 6යි. හරි. ඔක තමයි SO2 සඳහා වඩා පිළිගත හැකි ලුයිස් ටිත් ඉරිවිව්ව. පොඩ්ඩක් මේ අණුව තා පොඩ්ඩක් දීර්ඝ කරමු. ඒ තමයි සයනයිල් ක්ලෝරයිඩ් SOCl2 අණු. SOCl2 අණු. මොකද සැකෙලි. ඔක තමයි සැලි. මධ්‍ය පරමාණු සල්ප තනි පරමාණු දෙකයි තියෙන්නේ සල්පයි ඔක්සිජනුයි. ඒකෙන් වඩා විද්‍යුත් ධන සල්ප. ඒ සැකිල්ල ඕකයි. බලන්න සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන. O පරමාණුවෙන් 6යි. සල්ප පරමාණුවෙනුත් 6යි. ක්ලෝරින් පරමාණු දෙකින් එකකින් 7 ගානේ 2යි. කීයක් එනවා? ඔක්කොම සංයුක්ත ඉලෙක්ට්‍රෝන එනවා 26ක්. දැන් බන්ධන 3ක් තියෙනවා හැකිල්ලේ. බන්ධන 3ට ඉලෙක්ට්‍රෝන 6ක් අඩු කරන්න. ඉතිරි ඉලෙක්ට්‍රෝන ගණන. බන්ධන 6ක් අඩු කරනවා 20ක්.
යුගල ගණන 10. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුගල 10 දැන් පරයන්ත පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ වෙන්න අපි දන්න ඕනේ යුගල 3 බැගින්. යුගල 9ක් ගියා. තව එකක් ඉතුරු. අපි ඒක යොදනවා මධ්‍ය පරමාණු වන සල්ප. දැන් බලන්න මේ සැකිල්ල අණුව මේ තත්ත්වය අණුව මේ ඉලෙක්ට්‍රෝන බෙදා හැරීම අණුව O පරමාණුවට ඉලෙක්ට්‍රෝන කීයක් ලැබිලා තියෙනවා? මෙතන 6යි මේ බන්ධනයෙන් 1යි 7යි. එකක් වැඩි. ක්ලෝරින් වලට 6යි මේ බන්ධනයෙන් 1යි 7යි වැඩි නෑ එකක්. මේකත් එහෙම. එවනම් මේ එක සැර යුගලයක් බන්ධන කළා ඒ තත්ත්වය නැති කරන්න වෙනවා. මේක සැරයක් බන්ධන කළාම එතන ද්විත්ව බන්ධනයක් වෙනවා. දැන් ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි. හරි. ඕක තමයි SOCl2 අණුව සඳහා වඩා පිළිගත හැකි ලුයිස් දිත් ඉරිවිව්හය. ඒ වගේම අණුවක් phosphorus oxychloride නැත්නම් පොසිජීන් අණුව බලමු. මධ්‍ය පරමාණු තනි පරමාණු 2යි ඒ අතරින් වඩා විද්‍යුත් ධන phosphorus ඒ තමයි මධ්‍ය පරමාණු සැකිල්ල එන්නේ මෙහෙම එතකොට ක්ලෝරින් 2යි අර වගේම ඔක්සිජන් 1යි. මොනවායි සැකිල්ල බලන්න සංයුතිත ඉලෙක්ට්‍රෝන ගන්න. ඔක්සිජන් වලින් 6යි phosphorus පරමාණු 15 වෙනි ගානේ දෙවෙනි මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන 5යි ක්ලෝරින් එක පරමාණුකේ 7 ගානේ 2යි. සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 25යි. සැකිල්ලේ බන්ධන 3ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක් අඩු කරන්න.
මට පොඩි වැරදීමක් වුණේ මේ අණුවේ සූත්‍රයේ POCl2 නෙමෙයි POCl3. ඒකට සැකිල්ල මේ වගේ වෙනවා. ඒකට සංයෝජන ඉලෙක්ට්‍රෝන ගණන ඒ අණුව වෙනස් වෙනවා. බලන්න කීයද කියලා. ඔක්සිජන් වලින් 6යි. ෆොස්ෆරස් පරමාණුවෙන් 5යි. ක්ලෝරින් පරමාණු 3න් 4ක් 3. 6යි 5යි 11යි 4ක් 3 21යි. 32යි. සංයුත ඉලෙක්ට්‍රෝන ගණන 32යි. සැකිල්ලේ බන්ධන 4ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 8ක් අඩු කරන්නේ. විසි හතරයි. යුගල ගණන 12යි. දැන් ඉලෙක්ට්‍රෝන යුගල 12 අපි යොදන්න ඕනේ මේ පරමාණු වලට අෂ්ටකයේ සම්පූර්ණ. ඔන්න අෂ්ටකයේ සම්පූර්ණ වෙන ඉලෙක්ට්‍රෝන යුගල 3 ගානේ පරමාණුකට අපි බෙදුවා. දැන් ඉලෙක්ට්‍රෝන යුගල ටික ඔක්කොම බෙදිලා ඉවරයි. දැන් මේක O පරමාණුවේ තත්ත්වය බලන්න. මෙතන 6යි මේකයි 7යි. එකක් වැඩි. හැබැයි ක්ලෝරින් පරමාණු තත්ත්වය 6යි මේකයි 7යි. මොකද මේ බන්ධනයකට එක ඉලෙක්ට්‍රෝනයක් මේ පරමාණුවකින් දෙනවනේ. නිසා ඕල්ට අයිති ඉලෙක්ට්‍රෝන ගාන එකකින් වැඩි. විධිමත් ආරෝපණයක් තියෙනවා රිනියේ. ඒ නිසා ඒක නැති කරන්න අපි මේ බන්ධනය O මත තියෙන එක සැරේ ගොලයක් බන්ධන කරන්න වෙනවා. එතකොට මොකයි තත්ත්වය? ඔන්න මේ අණුවේ වඩා පිළිගත හැකි ලුයිස් තිත්තිරි ව්‍යුහය.
දැන් අපි තවත් අණුවක් සලකා බලමු HCN අණුව. හයිඩ්‍රජන් සයනයිඩ් අණුව. මොකක් වෙනවද සැකිල්ල? ඉරාක් මධ්‍ය පරමාණු කාබන් වඩා විද්‍යුත්. දැන් හයිඩ්‍රජන් කොහොමවත් මධ්‍ය පරමාණුවක් වෙන්නේ නැහැ. කාබන් සහ නයිට්‍රජන් වලින් වඩා විද්‍යුත් ධන කාබන්. ඒක තමයි මධ්‍ය පරමාණු. ඔන්න සැකිල්ල. සංයෝජිතා ඉලෙක්ට්‍රෝන ගණන. හයිඩ්‍රජන් වලින් 1යි, කාබන් වලින් 4යි, නයිට්‍රජන් වලින් 5යි. කොම 10යි. බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4ක් අපි අඩු කරනවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන ගණන. මන 6යි. යුගල ගණන 3යි. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල 3 අපි පලයන්ත පරමාණු වලට බෙදා අරින්න. අෂ්ටකය සම්පූර්ණ වෙන පරිදි. හයිඩ්‍රජන් වලට අෂ්ටක කතන්දරයක් නෑ. මොකද හීලියම් වල වින්‍යාසය දැනටත් ඇහිලා තියෙන්නේ. ඒ නිසා මේ යුගල 3ම අපිට දෙන්න වෙන්නේ නයිට්‍රජන් වලට. දැන් කාබන් වල අෂ්ටකය හරිය ගිහින් නැහැ නේ. මෙතන 4යි, මෙතන 2යි, මෙතන 2යි 4යි. ඒ අෂ්ටකය සම්පූර්ණ වෙන්න නම් මේ ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් මෙහාට දෙන්න වෙනවා. ඒතකොට ඇති වෙන තත්ත්වය මේමයි. දැන් නයිට්‍රජන් වලට අයිති වෙනවා ඉලෙක්ට්‍රෝන 4 6යි, 2යි 8යි. අෂ්ටකය හරි. කාබන් වලටත් මේ මෙතන 6යි, මේ 2යි 8 අෂ්ටකය හරි. හයිඩ්‍රජන් වලට හීලියම් වල වින්‍යාසය හරි. ඒක තමයි HCN අණුව සඳහා වඩා පිළිගත හැකි ලුයිස් කිත් පිරිවි.